ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු Ugreen එකේ තියෙන මේ අපිට power banks එහෙම දාගන්න පුළුවන්. ඒ වගේම අපේ accessories store කරගන්න පුළුවන් cases ගැන. මේ මම මේ Ugreen එකේ තියෙන ඔක්කොම වගේ cases ටික ගෙනල්ලා තියෙනවා. සමහර ඔය cases දෙකක් තුනක් තියෙනවා. ඒවා ටික මම ගෙනාවේ නැහැ. මොකද ඒවල සාමාන්‍ය power banks specify කරලා නෙමෙයි. ඒවා නිකන් අර Nintendo Switch අන්න ඒ වගේ දාගන්න හදපු products ඉඳ. ඉතින් අපි බලමු මේ accessories මේක ගත්තොත් මේක තමයි ටිකක් අර ලොකුම size එක. ඊළඟට ලොකුම size එක මෙන්න මේක. ඊළඟට ලොකුම size එක මෙන්න මේක. ඊළඟට මෙන්න මේක. පොඩි එක මේ ඔක්කොම අර නිකන් අපේ hard shell type එකට යන්නේ. මේක purse type එක, මේකත් purse type. ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් ගණන් අඩුවේ ඉඳන් පටන් ගමු. මෙන්න මේක තමයි ගණන් අඩුම. මේක මේවා ගැන මම ඔක්කොම මේ සම්පූර්ණ රිවිව් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ හැම ප්‍රොඩක්ට් එකකටම එක රිවිව් එකක් ගන්න කරලා තියෙනවා. ඒකේ පොඩ්ඩක් in depth මම ඒ කියන්නේ පොඩ්ඩක් නිකන් ඔක්කොම බඩු ටික එහෙම දාලා පෙන්නනවා. ඉතින් මම මේක වීඩියෝ එක දිග ගොඩක් දිග වෙන හින්දා ඒ වගේම බෝරින් වෙන හින්දා ටට්ටක් ගාලා කියන්නම් මොනවද නිකන් හරියට මැච් වෙන ප්‍රොඩක්ට් එක ඔයාගේ 20000 නම් 10000 නම් මිලියම්පියර්ස් පවර් බැංක් එකක් තියෙන කියලා. ඉතින් මේක තමයි අර මොකක්ද ඒකට කියන්නේ pencil case type එන එක. මේක හොඳයි ඔයාගේ ඒ කියන්නේ shock proof නැහැ හැබැයි. ඉතින් මේක හොඳයි ඔයා සාමාන්‍යයෙන් නම් normal use කරන්න නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි shock proof යනවා නම් මෙන්න මේ හතරෙන් මේ එකකට යන්න වෙනවා. shock proof නැතුව සාමාන්‍ය ගණන් අඩුවට budget එක අඩුවට කරනවා නම් කවන්න නැහැ මේක. ඒ වගේ මේක ගත්තොත් storage එක මෙන්න මේක. එතකොට 20000 එකක් මෙන්න මේ power bank size එක දාන්න පුළුවන්. එතකොට 10000 එකක් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව දාන්න පුළුවන් ඒ හින්දා. දැන් 20000 එකක් නිකන් දාලා පෙන්නන්න. ඔල් වෙනවා හොඳ ඉඩක් තියෙනවා 10000 එකක් දාන්න පුළුවන්. වාගේ කේබල් එක, ඇඩැප්ටර් එක, පවර් බැංක් එක. එතකොට තව මොන හරි පොඩි දේවල් ටික කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේක ස්ටෝර් කරගන්න පුළුවන්. හැබැයි එකම කේස් එක තියෙන්නේ shock proof නැහැ. හැබැයි මේ කියන්නේ waterproof කියන්නේ waterproof නෙමෙයි මේ එකක්වත් product එකක්වත් waterproof නෙමෙයි splash proof කියලා කියන්නේ. splash proof කියන්නේ නිකන් වතුර චුට්ටක් ඉහුණාට නිකන් පොඩ්ඩක් තෙමුණාට එහෙම අවුලක් නැහැ. වතුර චුට්ටක් හලන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. නැතුව අර වතුරයක් ඔබාගෙන හිටියොත් ඒවා waterproof. ඒවා මේවා waterproof නැහැ. ගොඩක් bags ඉතින් waterproof නැහැ. ඒ වුණාට මාත් personal use කරලා තියෙනවා. මගේ බායස්ලාත් use කරලා තියෙනවා. මේ quality එක ගත්තොත් මේ ඔක්කොම වල superb quality එකක් තියෙන Ugreen products මේ මගේ විකුණන්න තියෙන ඉඳ කියලා නෙවෙයි. honestly කියන්නේ ඇත්තටම හොඳ product එක හොඳ product range එකක් තියෙනවා මේ bags ගත්තොත් Ugreen ලගේ. එතකොට මෙන්න මේක තමයි ගණන් අඩු මේක. මේකේ model එක ගත්තොත් 8520 කියලා ගහුවොත් එනවා මගේ website එකේ තියෙනවා Ugreen electronic accessory storage bag with lanyard. ඒ වගේ මම මේවා මේ YouTube එකේ බලනවා නම් මගේ technology.lk website එකේ ඔක්කොම bags වලට storage cases වල link එක මම description එකේ දාලා තියන්නම්. වීඩියෝ මේ ඔයා බලන වීඩියෝ එකේ description එකේ ඒකත් check කරන්න. ඉතින් ඒ වගේම තව මොනවද මේ separate ඒ වලට මම කරපු reviews තියෙනවා. ඒ වලත් මම මේ separate description එකේ link එක දාලා තියන්නම්. ඒ කියන්නේ මේ දැන් මේ product එකේ model එක ගහලා model එක ලියලා ඒකේ description එකේ link එක දාලා තියෙනවා YouTube video එකේ. එතකොට ඔයාලට extra idea එකක් ගන්න ඕන නම් ඒකත් වැදගත් වෙයි. ඉතින් ඊළඟට ගණන් අඩු එක තමයි මෙන්න මේ product එක. මේකත් චුට්ටක් නිකන් hard shell case එකක්. හරිද? මේක හොඳයි 10000 milliamperes power bank එකට 20000 එකට set වෙන්නේ නැහැ. මම අර ඒ වීඩියෝ එකේ කරලා පෙන්නනවා මගේ මේකේ full review එකේ කියලා දාලා පෙන්නන ඔක්කොම මේ 20000 එකට set නැහැ. හැබැයි 20000 එකට set මේක ඕනනම් කපලා ගත්තොත් එතන මේ රබර් එකක් තියෙනවා. අන්න ඕක හින්දා තමයි 20000 දාන්න බැරි. ඒක කැපුවොත් 20000 දාන්න පුළුවන්. ඒ වගේ මෙතන පොඩි storage එකක් හම්බ වෙනවා. ඔයාලට මේකට කේබල් එකයි power bank එකයි විතරක් ගෙනියන්න මේ product එක හොඳයි. හැබැයි adapter එකක් දාගන්න නම් අමාරුයි. ඉතින් මේකේ model එක තමයි Ugreen hard disk storage bag large size. ඉතින් මේක hard disk storage එකක්. ඒතකොට 50274 කියන model එක. ඉතින් ඊළඟට තමයි මෙන්න මේ product එක. මේක තමයි සාමාන්‍ය අපේ best selling product එක. මේකේ model එක යනවා නිකන් electronic accessories travel organizer කියලා ගහුවාම මෙන්න මේ වගේ නිල් පාට product එකක් එයි. අන්න ඒක තමයි product එක. මේක ඉතින් ඕනම product එකකට හොඳයි. ඔයාගේ ඕනම බඩුවක් තියෙනවා නම් දාගන්න ඇත්තටම හොඳයි. මෙතන තව net storage එකක් තියෙනවා. මේකෙන් අපිට ඒ කියන්නේ power bank එක හිර කරලා තියාගන්න පුළුවන්. මෙන්න මෙතනින් ගලවන්න පුළුවන් ඒක. ඒක හිර කරලා තියාගන්න. ඉතින් මේක ඕන product එකකට හොඳයි. ඒ වගේම hard shell case එකක් ඉඳලා ඔයාලට මේක එළියේ bag එක backpack එක මේක දාගෙන යන්නත් පුළුවන්. මේක hook එක වගේ තියාගෙන. ඉතින් මේකෙම ලොකු size එකකට ඕන නම් මේක නිකන් පොඩි වැඩි වගේ යන මෙන්න product එක තියෙනවා. ඊළඟට මේක model එක තමයි Ugreen electronic accessories travel organizer L කියන එක LP15285223. එතකොට මේකේ model එක. ඉතින් ඊළඟට තියෙන Ugreen සාමාන්‍යයෙන් තියෙන හොඳම storage case එක. මේකේ model එක තමයි Ugreen electronic accessories travel organizer LP9316554 කියන එක. ඉතින් ඔයාලට මේකේ storage එක පෙන්නනවා මේක ලස්සනට. අන්න ඒකිනුත් idea එකේ.
මේක නම් ඇත්තටම සුපර්බ්. සාමාන්‍යයෙන් මම හිතනවා 99% මිනිස්සුන්ට මේක ඇති කියලා. ඒ කියන්නේ ලොකුවට වැඩ කරත් මේකේ දාන්න පුළුවන් ඕනම දෙයක් ඇත්තටම. ඒ කියන්නේ මාර ඉඩක් තියෙන්නේ. මම ටිකක් පෙන්නන්න. මෙතන මේ තව මෙතන පොඩි එකක් තියෙනවා. අර ෆෝන් එකක් උනත් දාගෙන යන්න පුළුවන්. ගොඩක් ඉඩ තියෙනවා ඇත්තටම. ඕන තරම් කේබල්ස් දෙක තුනයි, පවර් බැංක්ස් දෙක තුනයි, ෆෝන් එකයි, ඇඩැප්ටර්ස් ඔක්කොම මේකේ දාගෙන යන්න පුළුවන්. ඉතින් මත් එහෙම කෙනෙක් නම් මාත් පර්සනල් ප්‍රිෆර් කරන්නේ මේක. මේකේ හැබැයි අර ඔයාලා බලන්න නැති හાર્ඩ් ෂෙල් නැහැනේ කියලා. ඔව් හાર્ඩ් ෂෙල් නැහැ. ඒ වුණාට ඉතින් අර ෂොක් ප්‍රූෆ් ගතියක් තියෙනවා. මොකද හොඳ පැඩින් එකක් තියෙනවා දෙපැත්තෙම. ඒ වගේම සිප් ගත්තොත් සිප් උනත් මේ යූග්‍රීන් හැම බෑග් එකකම හැම ස්ටෝරේජ් කේස් එකකම සුපර්බ් ක්වොලිටි එකකට තියෙනවා. ඉතින් ෆයිනලි ඔයාගේ ලොකු බඩු ගොඩක් තියෙනවා මේ ප්‍රොඩක්ට් එක හොඳයි. ඒක තමයි ඒ වගේ මේක තමයි ටිකක් ගණන් වැඩි මේක. ලොකු ගණනක් වෙන්න සාමාන්‍යයෙන් ප්‍රයිස් චේන්ජ් වෙන ඇත්තටම මේක චුට්ටක් බලන්න සාමාන්‍යයෙන් 5000 6000 ගණනක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම ෆයිනලි සමරි එකක් දෙනවා 10000 mAh පවර් බැංක් එකක් තියාගෙන. ඔයාලට කේබල් එකයි පවර් බැංක් එකයි විතරක් නම් ගෙනියන්න ඕනේ. මෙන්න මේ ප්‍රොඩක්ට් එක හොඳයි. පොඩි සයිස් එක. ඊළඟට ඔයාලට සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර ෂොක් ප්‍රූෆ් ගතියක් අවශ්‍ය නැත්තම් මෙන්න මේ ප්‍රොඩක්ට් එකත් හොඳයි. මේක ඒ කියන්නේ වැඩි ෂොක් ප්‍රූෆ් නෑ. හැබැයි ඔයාලට පවර් බැංක් එකයි කේබල් එකයි ඇඩැප්ටර් එකයි ඕන එකක් දාගෙන යන්න පුළුවන් මේක. ඒ වගේම ඒකෙම ඉතින් ලොකු සයිස් එක තමයි මෙන්න මේක. ඕන එකක් දාගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා ගොඩාක් ෂොක් ප්‍රූෆ් හිතනවා නම් ඔයාලට කියන්නේ හැමතිස්සෙම වැටෙනවා නම් අන්න එහෙම ප්‍රොඩක්ට්ස් වැටෙනවා නම් මෙන්න මේ ප්‍රොඩක්ට් එක හොඳයි. ඒකේ සයිස් එක මදි නම් මෙන්න මේකට යන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේකෙන් පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. මොකද මගේ වෙබ්සයිට් එකේ බයර්ස්ලා බයි කරද්දිත් මං හැමදාම ඒ කියන්නේ එයාලට සෙපරේට් වීඩියෝස් අරිනවා. ඉතින් මට හිතෙනවා මේ වගේ සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න. ඒ වගේම සෙපරේට් වීඩියෝස් උත් මං කරලා තියෙනවා. දැන් මං හිතනවා අලුතෙන් එන බය කෙනෙක්ට ලේසි වෙයි කියලා ප්‍රොඩක්ට් එක බයි කරද්දි. මොකද නැත්නම් ඒගොල්ලෝ සයිස් එක අහනවා. සයිස් එක ඉතින් මං අර නිකන් වීඩියෝ කරලා එහෙම අරින්නේ. ඒක ඉතින් එයාලටත් අමාරුයි. ඒකින්ද මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් ඇති කියලා ඒගොල්ලොන්ට එහෙම බලන්නේ කෙනෙක් ඉන්නවනම්. ඉතින් ඔයාලා චුට්ටක් හිතලා බලන්න ඔයාලට හරියටම ඇක්සසරිස් මොනවද ඕන වෙන්නේ කියලා. ඊට පස්සේ ඇක්සසරිස් වලට අවශ්‍ය සයිස් එක නිකන් හිතලා ඒ ස්ටෝරේජ් කේස් එකක් බයි කරන්න. ඒ වගේ මම අර කලින් කිව්වා වගේ මේ ඔක්කොම වල සෙපරේට් රිවිව්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඒකත් අනිවාර්යෙන් චෙක් කරන්න. ඒ වගේ මේවල ප්‍රයිසස් උත් මම ලින්ක් එක ඔක්කොම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. TikTok, Facebook, Instagram බලන කට්ටිය ඉන්නවා නම් මෙච්චර දුරක් බැලුවා නම් thank you. ඉතින් යාලට ඔන්න my technology.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා power banks section එකට ගිහිල්ලා power banks එකේ ඔහම යට කෑල්ලක් තියෙනවා. අන්න ඒකේ ගිහුවාම power bank cases කියලා එයි. අන්න ඒක select කරන්න මේ ඔක්කොම වල එනවා. ඉතින් ඔයාලා කැමති power bank case එක මොකද්ද? අනිවාර්යෙන් comment එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත්. Thank you for watching.